මම ඇවිද්දේ කොරගගහ තදබල කැක්කුමකින් එක්ක. ඉතින් දැන් ඒ ඇති හොඳට මේ ඇවිදලා ඉන්න පුළුවන් වේදනාව ගොඩක් අඩුයි මගේ කකුලේ තියෙන. මගේ නම තුෂාරා ශිරෝමි. මම පැමිණේ උඩුගම්පල ඉඳලා. මගේ දණහිසේ තියෙන තදබල කැක්කුමක් සමග ඇවිදීමට අපහසුතාවයක්. ඒකට ප්‍රතිකාර ගන්න තමයි ආවේ. ගේ රෝගී තත්ත්වය දැන් අවුරුදු 2ක් විතර වෙනවා. මේ වැඩ තනියම කරගන්න අපිට හැකියාවක් තියෙන්න බෑ. නැත්නම් කකුලක් අමාරු කියන්නේ ගොඩාක් දේවල් කරගන්න අමාරුයි අපිට. හොස්පිටල් වලින් බෙහෙත් ගත්තා. ඒ වේදනානාශක විතරයි ගොඩක් ලැබුණේ. ඒක ඒ වෙලාවට විතරයි. ඊට පස්සේ නැවත කැක්කුම ඇවිද ගන්න අපහසුතාව ගොඩාක් දුරට ආවා. මම සමාජ සේවා කටයුතු වගේත් කරනවා. ඉතින් ඒවට යන්නත් මට ලොකු අපහසුතාවයන් වලට ලක් වුණ හින්දා තමයි මේ ප්‍රතිකාර වලට මම ගොඩක් යොමු වුණේ. ඉතින් දැන් මේ මම යන්නේ 6 වෙනි සතිය. දැන්ට 60%ක් විතර වගේ හොඳයි. ගොඩක් තදබල කැක්කුම් අඩුයි. ඇවිදීමේ අපහසුතාවයත් ගොඩක් දුරට අඩුයි. මම ඇවිද්දේ කොරගගහ තදබල කැක්කුමකින් එක්ක. ඉතින් දැන් ඒ ඇති හොඳට මේ ඇවිදලා ඉන්න පුළුවන් වේදනාව ගොඩක් අඩුයි මගේ කකුලේ තියෙන. ඩොක්ටර් ගොඩාක් හොඳයි කියලා තමයි මට කියන්න පුළුවන්. ලෙඩේ ගැන හොඳට බලලා අහලා ඒ අනුව තමයි මම හිතන්නේ ස්ටෙප් බයි ස්ටෙප් එයා යන්නේ. දැන් අපිට වෙන තැන්වල අපි ආයුර්වේද වෙද මහත්තුරු ළඟට ගියාම අපිට ඒවා හොයා ගන්න ඕනේ. බෙහෙත් බඩු කඩෙන් සමාන නැති ඒවා තැන් වලින් හොයන්න ඕනේ. ඒ තත්ත්වය මෙතන නැහැ. ඉතින් හැමදේම අපිට ලැබෙනවා. තෙල් එකේ ඉඳලාද පත්තුවද බොන කසායේ ඉඳලාද ඒ ඔක්කොම හරියට පිළිවෙලට දෙනවා. අපිට ඒ කියන විදිහට හදාගෙන මේ පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. මේ අමාරුත් එක්ක අපිට ඒවා හොයන්නත් අමාරුයි. ගෙදර අයත් එක්ක ඒව කරන්නත් අමාරුයි. ඒක නිසා ඒ ලැබෙන ප්‍රතිකාරات එක්ක ඒ ලැබෙන ට්‍රීට්මන්ට් එකත් ඒක සෑහෙන වටිනවා මේ වෙලාවේ. ඒකට මම ආරාධනා කරනවා සිලෝන් හොස්පිටල් එකට ඇවිල්ලා තමන්ගේ තියෙන ලෙඩ ගැන කියලා බලලා එකපාරක් හරි බලන්න ඇවිල්ලා කියන එක තමයි කියන්න තියෙන්නේ.